පූර්ව එක්ලැම්සියා තත්ත්වය කාන්තාවන් හා දරුවන් සුළු ප්‍රමාණයකට බලපාන තත්ත්වයකි. මෙහිදී ඔබගේ රුධිර පීඩනය වැඩිවීම, පාද ඉදිමීම, මුත්‍රා සමග ප්‍රෝටීන පිටවීම සිදුවිය හැකි අතර ඇතැම් විට කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිවද ඇතිවීමේ හැකියාව පවතී. බොහෝ අවස්ථාවලදී මෙය සුළු රෝග තත්ත්වයක් වන අතර පවුල් සෞඛ්‍ය සේවිකාව හෝ වෛද්‍යවරයාට පහසුවෙන් පාලනය කළ හැකිය. කෙසේ නමුත් ඔබ මෙහි මූලික ලක්ෂණ පිළිබඳ දැනුවත් වී සිටීම ප්‍රතිකාර ලබාගත යුතු අවස්ථා පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට ඉවහල් වනු ඇත. පූර්ව එක්ලැම්සියා තත්ත්වය බොහෝ විට ඇතිවන්නේ ගර්භණී සමයේ දෙවන අර්ධයේදී හෝ ප්‍රසූතියෙන් පසු මුල් කාලයේදීය. මෙහිදී ඇතිවන ප්‍රධානතම ලක්ෂණ දෙක නම් රුධිර පීඩනය වැඩිවීම හා මුත්‍රා සමග ප්‍රෝටීන පිටවීමයි. මෙය ඔබගේ ගර්භණී සමයේදී සිදු කරන ක්‍රමවත් සෞඛ්‍ය පරීක්ෂාවල් වලින් පහසුවෙන් හඳුනාගත හැකිය. මෙහිදී ඇතිවිය හැකි වෙනත් ලක්ෂණ නම් තද හිස රදය, පෙනීමේ අපහසුතා, ඉල ඇටවල වේදනාව, මුහුණ සහ අත්පා ඉදිමීම ආදියයි. මෙවැනි තත්ත්වයන් ගර්භණී කාලයේදී ඇතිවන්නේ නම් හැකි ඉක්මනින් පවුල් සෞඛ්‍ය සේවිකාව හෝ වෛද්‍යවරයා මුණ ගැසීම වැදගත්ය. පූර්ව එක්ලැම්සියා තත්ත්වය ඇතිවීමේ අවදානම වැඩි කරන තත්ත්වයන් දැන සිටීමද වැදගත්ය. අධික ශරීර බර, දැනටමත් පවතින අධිරුධිර පීඩනය, දියවැඩියාව, පූර්ව එක්ලැම්සියා තත්ත්වය ඇති වූ පවුලේ සමාජිකින් සිටීම වැනි තත්ත්ව ඔබට පූර්ව එක්ලැම්සියා තත්ත්වය ඇතිවීමේ අවදානම වැඩි කරයි. මෙවැනි අවදානම් තත්ත්ව පවතින්නේ නම් පෙර සඳහන් කළ රෝග ලක්ෂණ ඔබහට ඇතිවන්නේද යන්න පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතුය. පූර්ව එක්ලැම්සියා තත්ත්වය ඉතා දුර්ලභව ඇතිවන පහසුවෙන් පාලනය කළ හැකි තත්ත්වයකි. මෙහිදී මුල්කාලීන රෝග ලක්ෂණ හා අවදානම වැඩි කරන සාධක පිළිබඳ දැනුවත් වී සිටීමෙන් දරුණු තත්ත්වවලට මුහුණ දීමට සිදුවීමේ හැකියාව අවම කරගත හැකිය.